තෙරුවන් සරණයි හැම දිනාටම බිලපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් එදි වූ මේ දැවැන්තම මහා සෑය සුවිශේෂී මහා සෑයක් වශයෙන් අපිට නම් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ මහා සෑයේ තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි විපස්සී බුදුරජාණන් වහන්සේගේ පටන් කල්ප 8ක් යා කරමින් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දක්වාම ඉදි කරපු නව එකම මහා සෑය හැටියට ප්‍රධාන වශයෙන් අපිට හඳුන්වනවා. ඒ වගේම මේ මහා සෑය තුල අපි ධර්ම මැදේ වෙනම බුද්ධ මන්දිරයක් හැටියට නිර්මාණය කරලා තියෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ නම් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ දක්වා ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සුවර්ණේ මහසෑය රාජෝත්තමයන් වහන්සේ නිර්මාණය කරපු එහි නායකත්වයේ දරපු දුටුගැමුණු රජතුමාගේ සද්ධාතිස්ස රජතුමාගේ ප්‍රතිමා දෙක නිර්මාණය කරලා තියෙනවා. මේ මහසෑයේ මැදේ හැමදිනාටම දැක බලා ගන්නට පුළුවන් හැටි ආකාරයෙන් ඒ වගේම එකෙක් මෙතෙක් තුල මේ වයම් පළාත් තුල ඉදිරියට නිර්මාණය වෙච්ච විශාලම ධාතු කඳුන් වහන්සේ තැන්පත් කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑය තුල වැඩ ඉන්නවා. මේ කියන සුවිශේෂී නිර්මාණات එක්ක අපි මේ මහා සෑය නිර්මාණය කරලා තියෙන විශේෂයෙන්ම සෑය උස ප්‍රමාණය මේ වෙන විට අඩි 60 ඉක්මවලා තියෙනවා. ඒ තරම් සුවිශාල මහා සෑයක් නිර්මාණය කරන්නට බොහෝ දෙනෙක් මේ වෙන විට අපිට මේ නිර්මාණ කටයුතු නිම කරවා ගන්නට උදව් උපකාර කරලා තියෙනවා. කෙටි කාලයක් තුල නිර්මාණයක් කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අයගේ දායකත්වයේ ශ්‍රමදාන දායකත්වයේ මේ කියන හැමදේම නොලැබුණා. ඒ හැමෝටම අපේ කෘතවේදීත්වයෙන් යුක්තව පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මේ මහා සෑය ඔය කියන කාරණාත් එක්ක සුවිශේෂී මහා සෑයක් බවට අපි පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා හැම දිනාටම මේ මහා සෑය දැක බලා ගන්නට, වැඳ පුදා ගන්නට. හැමෝම එන්න මලක් පහනක් පූජා කරලා ලෝවේ ලෝතුරු අමාමෑණි සාගත මගේ බුදුරජාණන් වහන්සේලා උදෙසා මලක් පහනක් පූජා කරලා පිනක් සිද්ධ කරගන්නට හැමෝටම ඉඩ ප්‍රස්තාව තියෙනවා. අපි එළඹෙන වස්තුන් වාසයේ නිමිති කරගෙන විශේෂ පින්කම් මාලාව සිදු කරන්නට ආරම්භ කරගෙන තිබෙනවා. ඒ වස්තුන් වාසයේ පුරාවට විශේෂ සඳහන් දේශනාවන්, ඒ වගේම විවිධ පින්කම් මාලාවන්. මේ කියන හැම පින්කමකටම ඔයත් අන්තිමටම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් හැම දිනාටම ආරාධනා කරනවා මේ මහා සෑය බොහොම අමාරුවෙන් ගොඩනගාගත්තු මහා සෑය හැමෝම එන්න දැකලා බලලා වැඳ පුදාගෙන පින් දහම් සිදු කරගන්නට පින් රැස් කරගන්න. හැම දිනාටම දෙන්න.